නේ උන්ට ඕක ටෝක් කරගන්න පොඩ්ඩක් ලේසි. දැන් අර සමහරක් ළමයි ඉන්නේ අර ඒගොල්ලෝ පන්ති වලට යන එනකොට වුණත් පන්තිය ගාවටම ඇවිල්ලා බස්සලා පන්තියට යනකොට බලන් ඉන්නවා දොරෙන් ඇතුළට එනකම් බලන් ඉන්නේ. ඊට පස්සේ හරි ආයෙ පන්ති ඉවරනකොට රක් ගාලා එනවා දොරෙන් එළියට එනකම් බලන් ඉන්නේ ස්නයිපරයක් වගේ තියානේ බලන් ඉන්නවා. වෙනම කරෙක් ආවොත් ඒක වෙඩි තියනවා. හරි. මේ ඒතර ඒ වගේ එනකොට බලන් ඉන්නේ ආයෙලා වාහනේ නගිනකොට බලාගෙන ඉන්නේ වාහනේ නැග්ගා ගෙදර ගියා. න්‍යෂ්ටියට ආසන්නව හැසිරෙන ඉලෙක්ට්‍රෝන වලාවල්. හරිද? ඒ කියන්නේ අර අදාළ පාලනය කරන පිරිස් වලට බොහොම සමීපව තමයි ඉලෙක්ට්‍රෝන වලාව හැසිරෙන්නේ. ඕන විදිහට දෙල්ලම් කරන්න බෑ. එතකොට ඒ වගේ ඉලෙක්ට්‍රෝන වලාවක් බාහිර ධන ශේස්ත්‍රයකට රෝක් කර ගැනීමේ නැඹුරුව පොඩ්ඩක් අමාරුයි කියලා තමයි ඉතින් කියන්නේ. පොදු සම්මතය යන්නේ එහෙමයි. කොහොම හරි අනිත් පැත්තට අර සමහරක් ඔය පවුලේ ගෑනු ළමයිම 3-4ක් විතර එහෙම ඉද්දි මෑද හරියුන්ගෙම අමතක වෙනවා. එහෙම උන් ඉන්නවද කියලා. දැන් අපිට එහෙම හේකුත් හිටියද? ඒ වගේ මේ දෙතුන් දෙනා ඒ ඔක්කොම ගෑනු ළමයිනේ. දැන් අවුලක් නැහැ නේ. ඒක දෙන්නේ මේව වුණත් හරි. ඒ වගේ අර ගොඩාක් එහෙම ඉන්නකොට සමහරක් වෙලාවට මෑද උන් එහෙම මතක නැහැ මේක හිටියද කියලා. අර උන් එහෙම පන්ති යනවා. මොනවද කරන්නේ ඒ ලෙවල් වලට සයන්ස්ද මැත්ස්ද බයෝද මැත්ස්ද කොහොමද එහෙම ඒවා වැඩි නැහැ දන්නේ නැහැ. පළවෙනි එක කරනේව දන්නවා. අන්තිම එක චූටි කයින්ද ඌ කරනේව දන්නවා. මැද එක කරන්නේ වැඩි දන්නේ නැහැ. කීය වසරේ පන්තිය කරදනේ ඒ දන්නේ නැහැ. කොහොමද පන්ති යනවා. ඕන කරන හල්ලි විතර ඌ පන්ති යනවා. කීයට හරි ඉවරනලාක පන්ති ඉවරලා එනවා. එච්චරයි. ඉතින් ඊට එහා දන්නේ නැහැ. න්‍යෂ්ටියට බොහොම දුරස්තව හැසිරෙන ඉලෙක්ට්‍රෝන වලාවක්. ඒතර ඒ වගේ ඉලෙක්ට්‍රෝන වලාවක් බාහිර ධන ශේස්ත්‍රයකට වෙලා නම්ම ගන්න ලේසි. කියලා තමයි එතනත් කියන්නේ. ඉතින් ඇත්ත නැත්ත ඉතින් කොහොමද දන්නේ? ඒක තමයි කියන්නේ. ඒ අනුව මේ ඉලෙක්ට්‍රෝන වලාව න්‍යෂ්ටියට ආසන්නෙන් නම් හැසිරෙන්නේ. ඒ කියන්නේ අරය අඩුයි නම් පොඩි නම් නෑ. ඒත් හොඳයි. අර ඕකත් ඔහොමනේ තියෙන්නේ සමාජ විෂමතාවයල් මේ කියන්නේ. දැන් කොල්ලෙක් මහතයි නම් ඌ මහතයි. ඉතින් එච්චරයි. කෙල්ලෙක් එහෙම මහතයි නම් ඒකටත් අර චබී හරි මොකක් හරියක් හදාගෙන ඒකත් අර හොඳ අතකට හරව ගන්නවනේ උන්. ඒ වගේ එකක් තමයි මෙතනත් වෙලා තියෙන්නේ. කැටායනයක් තඩි වුණාම ඌගේ ද්‍රවීකාරක බලයට ඒක නරක විදිහට බලපානවා. ඇනායනයක් ලොකු වුණාම ඒකත් උන් කොහොමද හොඳ පැත්තට බැලන්ස් එකක් ගහ ගන්නවා. හරි. නැද්ද? පිරිමි සංහතිය අසාධාරණ පොඩි සීන් එකක් වල තියෙනනේ එහෙම එකක්. අර මොනවා කරත් හොඳයි වගේ සීන් එකක්. ඔන්ලයින් පිරිමි ළමයි. නැද්ද මං කියන්නේ? ඉතිහාසයේ පළවෙනිව තමයි මම හිතන්නේ මම ඒක කිව්වේ. ඔන්ලයින් පිරිමි ළමයි. පිරිමි ළමයින්ටත් අපි කියනවනේ. කවුද යකෝ කියන්නේ? අපි නම් කියන්නේ. ඒ පිරිමි ළමයින්ට කවුද අපි කියන්නේ? එඟත් එක්ක හිරි වැටලා යනවා. එහෙම කියන්නේ. එහෙම කියනවා. මන්ද දැන් කියනවා. ඉතින් මන් දන්නේ නැහැ. පිරිමි ළමයි මට උදව් කරන්න. උඹලට චබී කියනවද කවුරු හරි? ඔන්ලයින් මහත පිරිමි ළමයි. උඹලට චබී කියනවද? ඒකනේ අපි නම් කියන්නේ තඩියා කියලා. අන්න හරි ඒකනේ. උන්ට තඩියෝ කියලා නේ කියන්නේ. ජොලා නම් දානවා දැන්. තඩියා. ඔය වගේ නන්නේ අපි කියන්නේ. ජොලා. ඒක තමයි කියන්නේ. හොදම චබී කියන්නේ. බතලයා ජිම් පප්පා කියන නම්